Hello friends! අන්න අපි දෙන්න කතරගම ගිය බයික් එකෙන් මේ දවස්වල හරිම රශ්නෙයි. හැබැයි අපි දෙන්න ඒ වුණාට බයික් එකේ කතරගම ගියා. අපි දෙන්න දවල්ට කෑවේ තංගල්ලේ තියෙන සිතුල හොටල් එකේ. මට නම නම් හරියට මතක නැහැ. හැබැයි අපිට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ තිස්සමහාරාමේ ක්‍රිෂ්ගේ අක්කලාගේ ගෙදර. ඉතින් එහෙන් වැව් මාළුයි පොල් සම්බුලුයි බතුයි රෑට කාලා ඊළඟ දවස උදේට මට නෙළුම් කොළයක බත් කන්න ආස හිතුණා. ඉතින් වැව පුරාම නෙළුම් කොළ පිරලා තිබුණා. මං අයියට කිව්වම අයියා එකක් කඩලා දුන්නා. ඉතින් අක්කා හදලා දීපු රසම රස බත් එකත් අපි දෙන්න මේ විදිහට නෙළුම් කොළේ කාලා තමයි කතරගමට පිටත් වුනේ. ඉතින් යන පාර නම් හරිම ලස්සනයි. රශ්නෙයි. හැබැයි හුලම් පාරත් එක්ක ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. අපි දෙන්න කතරගම කලින් ගිහලා තිබුණාට බයික් එකේ ගිහපු පළවෙනි වතාව මේක. ඇත්තටම අපි දෙන්න හිතාගෙන ඉන්නවා ලංකාව වටේම බයික් එකකින් යන්න. ඉතින් ඒකට පෙරහුරුවක් විදිහට තමයි මුලින්ම කතරගම ගිහිල්ලා බලමු කියලා හිතුවේ. රශ්නෙයි මහන්සි චුට්ටක්. ඒත් ඉතින් ගානකුත් නැහැ. දෙන්නත් එක්ක කියව මග නවත්ත එහෙම ඉතින් ගියා. මේ ඔයාලටත් ආසාවක් තියෙනවා නම් මේ වගේ ට්‍රැවල් කරන්න වාහනයක් නැහැ කියලා දුක් වෙන්න එපා. මේ වගේ බයික් එකේ හරි ඔයාලා ආස තැන් වලට යන්න ඕනේ. ඉතින් අපි දෙන මුලින්ම කතරගම දේවාලේ පැත්තෙන් තමයි අතලුනේ. කතරගම දේවාලෙට තමයි මුලින්ම ගියේ. ඉතින් එතනින් ආශිර්වාද අරගෙන ඊට පස්සේ අපි දෙන්න ගියා කිරිවෙහෙරට. ගොඩාක් ලොකු සෙනගක් හිටියේ නැහැ. මොකද අපි දෙන්න ගියේ සතිය දවසක. ගොඩක් වෙලාවට ඇත්තටම අපි දෙන්න ට්‍රැවල් කරද්දී සතිය අන්ත දවස්වල යන්න ටිකක් අකමැති සෙනග වැඩි නිසා. මොනම තැනකට යද්දී ටිකක් සතිය දවස්වල තමයි ගොඩක් වෙලාවට අපි දෙන්නම නිවාඩු දාලා යන්න try කරන්නේ. ඉතින් මේක ඇත්තටම plan කරපු ගමනක් නෙමෙයි. ක්‍රිෂ් උදේ තමයි කිව්වේ 9ට විතර කිව්වා අපි කතරගම යමුද කියලා. ඉතින් ඉක්මනට දෙන්නත් එක්ක ලෑස්ති වෙලා 10 අමාරු විතර වෙද්දී අපි දෙන්නගේ බෑග්පැක් එකත් රෙඩි කරගෙන කතරගම ගියා. ওই විදිහට තමයි කතරගම ගමන පටන් ගත්තේ. ඉතින් ඔන්න අපි දෙන්නම කිරිවෙහෙරෙන් ආශිර්වාද ගත්තා. මම ප්‍රාර්ථනා කරනවා අපි දෙන්නගේ බලාපොරොත්තු වගේම ඔයාලා හැමෝගෙම ආසාවන් බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා. ඉතින් අපි දෙන්නගේ මේ වගේ චුටි වීඩියෝස් බලන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම අපිව අහගෙන ඉන්නවට මගේ මේ ටකරන වොයිස් එක අහගෙන ඉන්නවටත් ඔයාලා ඔක්කොටම thank you.